good morning friends. අපි මේ නතර වුණ අපේ මාමලාගේ ගෙදර මේ අවට තමයි මේ පෙන්නන්න යන්නේ. උදේ මෙක්කන් ආවා මේ වැවට. වැඩේ කියන්නේ මෙහෙ එන කට්ට කරවෙන්න පායනවා කියලා කිව්වා. හැබැයි මේ මෙහෙට එද්දී අපි වැස්සත් තරන්ද දන්නේ ආවේ වෙන මන්දාරම්ට තියෙන්නේ. මේක වඩාත් හොඳයි. ඊට වගා කරලා මේ පැපොල්, පොල්, මේ කතර මුරුංගා, කෙසෙල්, මේ පොල් අතින් කඩන්න පුළුවන්. මේ පැපොල්ලේ පට්ට සයිස් පැපොල්. ගෙඩි. යා පැත්තේ පේන්නේ වැව බලන්න තමයි ආවේ. මම ඒ කියන්නේ අපි එද්දි රෑ වුණානේ. රෑ වෙද්දි මේ දැක්කේ නෑ මේ මඤ්ඤොක්ක තියෙනවා. පුවක් තියෙනවා. පැපොල් ගස් බැලුවා මේ බලන්න. ඔන්න මොනරු දැක්කේ නෑ ඊයේ දවසට නම් අද නම් සද්ද ඇහෙන මොනරුන්ගේ. මේ ඉන්නේ අපේ මාමා. ඉතින් කියන්නේ වචන මොකද්ද? ඉතින් ආවොත් ලස්සන බලන්න බල වැවක් තියෙනවා. ආගල් එකේ ඉඳලා කාලා බීලා මාමාගේ වගාව ගැන තමයි පොඩ්ඩක් කිව්වේ. අපි වතුර ගන්නවත් නේ අපේ ගේලකින් ගියාම බටලකින් දාලා තියෙන මෙතන නේ. මේක වැඩි හැටි වතුරට. මොම් පොල් වැටලා? උත්තේම නැගිටලා නෑ නෑ. අපේ මෙහෙම පැපොල් ගෙඩියක්වත් තියන්න බෑනේ. පැපොල් ගහක්වත් තියන්න බෑ. පැපොල් දිහා විදියෝ. මේක කප්පලගේ පැහිලා නෑ එකක්වත් නේ. මේ හරියෙන් ගැහුවනම් කට්ටු දෙකට බලනවාකෝ. මේ බෙටි ගහෙත් ඇවිල්ලානේ කියලා හරියක් මේ. කෝ? මේ අලි අහෝම ගියෝ. අම්මට සිරිගල් මේ බලන්න. ඔව් ඔක්කොම දෙලින්ම ගන්නවා. මේ කාලේ වී ගණන් අඩුයිනේ. ඔව්. මේ දවස්වල සල්ලි දීලා වී මිනිත් 5ක් 10ක් විතර දාලා තිබ්බනම් මාසෙට ඇවිල්ලා වී මිටියක් කොට ගත්තා අහලා රගියා ගෙදර. නෑ. ගණන් අඩුයි ඒක මේ. ඒකට කඩෙන් කනවලදී ගොඩාක් ලාභයි. ලාභයිනේ ඔව්. දීගෝනිය පොතපොන් තියෙන හාල් කිලෝ 35ක් දෙකේ. 35 ඇති ඔයාලට නම් මාසෙකට. මම ඊයේ කොමුඩු තිබ්බ අතල 100යි කිලෝ. ඊයේ නම් පාඩු නෑ. ඒ කීයද ඕක ගණන්? ඒ 150යි. අපේ අපේ ආන්න කාරේ දිපතක තියාගෙන 100යි. මෙයාලකට ගවුණා. හා. මම මේ සුවක් හදලා තියෙන නෝරෙන් එනවා සුවක් ගස් 35ක්. දැන් ඒව දැන් ඔලු කියලා තියෙනවා. නේද ඉතින් මාමස්තාවරයි. මේ පාර ගත්ත ලක්ෂයක් කියලා සුවක් පොඩි වෙනසන් ඉවර එක. මේ බල පොල් ගස් ගොඩ. අනේ වතුර යනවා මේ ඔක්කොම වතුර පිරෙනවා. මම අතින් හරවලා හදනවා. ඔය කාණු දිගේ එන වතුර හොම. මෙහි අර ලොකුවට තනකොළ වැවෙන්නේ නැහැ නේ. නෑ කේද වැවෙනවා. මේකට වගේ මොකක් අපි ලොකුට කපනවා. අපේ ඉන්න බලපුවම වත්තු කෙලවර පේන්න තියෙනවා. ඔව්. ගලාගෙන ඔව් අතන තියෙන්නේ. මේ තියෙන්නේ අපේ මාමලා ගෙදර. පොඩි මාමා කියලා කියන්නේ. එයාට මේ මාර වෙනස් හරිම ලස්සනයි. මේ වටේටම තියෙන්නේ ඇවිල්ලා මේ ප්‍රයෝජනයක් තියෙන ගස් තමයි. ඒකෙන් හොඳම ප්‍රයෝජනය තමයි මේ පෙළට හිටලා තියෙන ගස්. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ. මේ ඇවිල්ලා මේ සෙමෙසේ ගස් නෙමෙයි. මේ පැත්තේ තියෙන ගේ වටේටම තියෙන මේ. උතන තියෙන 1යි 2යි 3යි 4යි මේ තියෙන්නේ. මේ ඔක්කොම එසේ මෙසේ ගස් නෙමෙයි. ඔව්. ඔව්. ඔව් නැගලා ගියා. අපිත් නැග්ග වීඩියෝ එකක් ගියා නැගලා. මේ අපි මේ මාමා ගෙදර පළවෙනි පාරට ආවේ. හැබැයි යාර කොහෙන්ද සජෙස්ට් කළා මේ අපේ වීඩියෝ එකක් බලලා. ඔව්. මයි බයික් එකේ ඉලෙම්බෙන් පොතේ නිකන් බලන්න. යා. ඉතින් මේ තියෙන්නේ මේ පෙළටක් තියෙන්නේ කෙලින්ම මේ එසේ මෙසේනම අපි මේ මෙයාලා ගෙදරට එන්න සෑහෙන්න කට්ට. ඔබ මේ තියෙන ගස් හේරම වල්ල පට්ට. පොඩි රැප් වදනක් දුන්න මේ තියෙන ඉන්ජෙක්ෂන් ගාලා. මම දැන් දැක්කේ මේ තියෙන එක පෙළට මේ තියෙන ඉන්ජෙක්ෂන් ගාලා. මේ කන්දේ අරටුව මොකද්ද මේ මහත් වෙන්න වගේ. ඔක්කොම වල්ල පට්ට ගස් තියෙන්නේ. ඔක්කොම කෝටි ගාණක් වටිනා මොකද මේ ගේ වටේට තියෙන වල්ල පට්ට. මේ පෙළට මේ වටේ පැත්තෙන් පෙන්න මෙතන තියෙන්නේ මේ. මෙතනින් ඕම තියෙන්නේ වල්ල පට්ට. මේ ඉතින් මෙතන මාළු ඉන්නවා. අපිට ගසුයි තැනුයි මාළුයි බලන්න තිබ්බොත් ඇතිනේ.
මිනිස්සුන්ට වඩා මේ වාර ලස්සනයි මේ පැත්ත. මේ ඉන්නේ පොඩි මේ ෂෝට් ටේස්ලා වගේ ඉන්නවා. මේ ඉතින් මේ ගහ මොනවද මම පොඩි කොළ තියෙන්නේ? නෙල්ලි. බෙහෙත් නෙල්ලි නේ. බෙහෙත් නෙල්ලි තියෙනවා මෙහෙන්. අමරැල්ල තියෙනවා. දැන් මාම අර පැත්තේ නම් එද්දිත් අමරැල්ල කඩන් ආවා. කහ වගා කරලා තියෙනවා. දැන් මේ මාමා මේ මාව එක්කන් යන්න යන්නේ උල්පතට. ඒ පැත්ත උල්පතක් තියනලු. යන් කියලා තියෙන කට්ටිය අර ඊයේ ගමන් මහන්සියත් එක්ක මේ එළියට වහින්න පොඩ්ඩක් කම්මැලි වගේ. මේ අපේ නම් උදේම නැගිට්ටා. මේ දැන් මාව එක්කන් යන්න යනවා. ගිහින් බලමු මොකද තත්ත්වය කියලා එතන. ඔව් මේ සපාර නම් හැබැයි මේ අර මේවල යන්න වෙන්නේ. යා. හෙල්මට් ඕනද? කවුඩල් කියන එකද? යා. මං ගිහින් එන්නද? එනවා. ඔයා ගිහින් එන්න. බල්ලා එන්න. පාර දිගටම තින්නේ නේ. ඒ ගෝයන් කපලා තියෙනවා. අද මේ වැස්සක් වගේ නේ වැයි බර කාලගුණයක් තියෙන්නේ. ඔව්. එහෙනම් මේ පැත්තල මේ පාර ළඟයි නේ. මේ පාර ළඟයි වල් මං කිව්වේ ෂෝට් කට් එකක් තියෙනවා. අපි දන්නේ නැහනේ. අපි භාගයක් දුරට ඇවිල්ලා තමයි මාමට කෝල් ගත්තා. මේවා වැටෙන්නේ නැහැ. කොච්චර දුරයිද? අපරණ කැලේද මේක? මෙහෙ ඉන්න අලි තමයි එන්නේ නේ ගේ ළඟට. ආ මොනද දැක්කේ නෑනේ. ඒවා මාත් එන්නේ මොනක් නෑ අපුවේ කරගන්න. පාන්නේ. වගාවක් තියෙනවා. කොමුඩු වගාව නේ. පැලකොත් තියෙනවා. මේ කලිවට. කරන්ට් එක නේ. මොකන්ද? ඔව්. ඉන්ටීරියර් මොනවද කරන්නේ? හරි. බාහිර කූල්ලක් තියෙනවනේ. කෙරේ අස්සෙන් ඔහොම. අබේ මාරු බොට් එක මම හිතුවේ නිකන් ගලක් ඇති කියලා පාරයි. බලන්න වාතල් එක. මාරු තමනේ. උඩින් ඉන්නේ උඩටනේ. අතර කෝල් නේ. අපේ නුවර. නුවර. ඔව්. නුවර අපි ටවුන් එකේ නේද? ටවුන් එකේ. බහිරව ගන්න දන්නවද? ඔව්. ගිහිල්ලා නෑ දන්න ආලා තියෙනවා. මේ මාමලා ගෙදර ආවා. කොයි මාමලාද? හෙල්මට් එක දාගෙන. අයියා. ඔව් කට්ටිය ගෙදර. යාලට තාම ඊයේ ගමන් මාන්සිට නිදි. නිදි තාම ඉන්න ඉතින් යාලි මැලි කඩකම්. මං ආවා. මේ කැලයක් තමයි. මේ කැලේ තනිකර මේ ඔක්කොම මෙහින් එහාට හබරන අලි විමාන. නෑ. ආයි මොන සත්තුද මම ඉන්නේ? අලි මොන විතරයි ඉන්නේ. හොඳ සත්තු ලොකු වෙනවා මෝහරුනේ. ඉන්නවද? ඔව්. ඉන්නම් අපිට හම්බ වෙන අඩුයි. අඩුයි නේ ඔව්. ඔය දිව්‍යයෙම ඉන්නවද? මේ බලන්න මෙතන ඔය ඉන්නේ. මේ මෙතන වතුර පාරේ නෝ. ඔව්. මේ වතුර පාර. ඒවනත් මාර වතුර පාරක් එනවනේ. ඔව් ඔහොම වහිර කාර උපදී. ආයේ ඔරිජිනල් වතුර වුණා. බොන්නත් පුළුවන් නේ? බොන්නේ මේක
ආර නැන්ද කෙනෙක් ගෙනිච්ච බොන වතුරද? ඔව් ඒ බොන වතුර ගැලුම් වලට ගියේ. අයියාගේ කප්පු ගියා. මේ බෝතලක්වත් නෑ රක බෝතලක්වත් මේ හරිය නෑ. මේ හරිය නෑ නේ. හරි බොන්නේ නැහැ. ඒ මිනිස්සු ආදරේ මේ පැත්තට නේ. මේ කහක අත්තක්වත් කපන්නේ නෑ. නෑ. අරු හැබැයි නේ. මෙතන හැබැයි මේ උඩට පේන්නේ නෑ නේ. ගස් වලින් වැහිලානේ. වතුර ඇල්ලුවාට පයිප් එක සීතල බලන්න. ඕ සීත මේ කකුලට එන්න. ඔව්. ඒක වාහනයිල හවස්වල වාහන කිරිලා මේ හැටි. නෑ. ආනානවා නේ. ඔව්. බලන්න ගස් කොළන් හදපුවම පරිසරේ නේ. ඔව්. ඒ මේ පැත්තේ කට්ටියත් ගස් කොළන් වලට ආදරේ නේ. ආදරේ කියන්නේ එයාලත් ඒකත් එක්කම තමයි ජීවත් වෙන්නේ. ඇත්තට මේ බෝතල් කුණු මොකත් නෑනේ. ඔකින් එකක් දාන්න. නෑ ඔව් ඔව්. මම කරත් දාන්න අතර මොකද්ද කියලා තිබ්බා දැන් ඒක නැද්ද ඔය. මිනිස්සු මේනකොට සබන් කැටයක් කරගෙන යනවා පොඩි ගෙදර දාලා ආ. අපි තමයි පරිසරය විනාශ කරන්නේ. විනාශ කරන්නේ ඔව්. හරි. අතන මම අපි ඊළඟට කොහෙද ගිහින් බලන්න. ඉදරංගල් නේ. බලමු හොඳ තැනක් තිබ්බත්. මේ තින්නේ වී හැලිලා නෙමෙයි මාක් කරලා නේ. ආහා. ආහා. ඒ කියන්නේ ඒ ගෙදරට ඉස්සරහා වී දාන පාරේ. මම ඊයේදී ටීයෙන් දැක්ක මම හිතුවා මේ බිම හැලිලා කියලා මොකෙන් හරි වාහනකින් හිල් වෙලා. ආ. ඕ.